හරිත රහස කතාංගයේ අංක 11 මොලේ මතකය සහ රූපය උපදමන නිල් කටරොළු. ආයුබෝවන් සොබාදාමේ සැඟවුණු සුවරහස් සොයායන හරිත රහස් පොඩ්කාස්ට් මාලාවේ 11 වෙනි කතාංගයේ සමගයි ඔබ අද එකතු වෙන්නේ. මම නෙත්මි. ජීවක අද අපි කතා කරන්න යන්නේ අපේ ගෙවතුවල වැටවල් වල දිගේ හරිම අලංකාරයට හැදෙන හැබැයි ඊට වඩා වැඩි ඖෂධීය රහස් රසක් තියාගෙන ඉන්න නිල් කටරොළු blue pea flower ගැන නේද? ආයුබෝවන් නෙත්මි. ඔව්. නිල් කටරොළු එහෙම නැත්නම් විද්‍යාත්මකව ක්ලයිටෝරියා ටනාටි කියලා හඳුන්වන මේ පුෂ්පය ආයුර්වේදයේ හඳුන්වන්නේ මේදියන රසායන ඔසුවක් විදියටයි. ඒ කියන්නේ මොලේ මතක ශක්තිය සහ බුද්ධි වර්ධනයට ඍජුවම බලපාන ඊටාම වටිනා ශාකයක්. ඒ වගේම මෙහි ඇති නිල් පැහැයට හේතු වන රසායනික සංයෝග ශරීරයේ අභ්‍යන්තර සෞඛ්‍යයට වගේම බාහිර රූපලාවන්‍යටත් ගොඩාක් වැදගත්. ජීවක මම අහලා තියෙනවා නිල් කටරොළු මල්වල තියෙන විශේෂ සංයෝග නිසා ඇස්පෙනීම වර්ධනය වෙනවා වගේම හිසකෙස් වැවීමත් වේගවත් වෙනවා කියලා. ඒක සම්පූර්ණ ඇත්ත නෙත්මි. නිල් කටරොළු වල තියෙන ඖෂධීය ගුණාංග විද්‍යාත්මකව අපිට මේ විදිහට පෙළගස්වන්න පුළුවන්. මතක ශක්තිය සහ ස්නායු පද්ධතිය. මොලේ ඇති ඇස්ටකොලින් මට්ටම ඉහළ නංවන නිසා මතක ශක්තිය වර්ධනයටත් වයසට යෑමේදී ඇතිවෙන්න අමතක වීම පාලනයටත් මේ උදව් වෙනවා. පෙනීම වර්ධනය කිරීම. මෙහි අඩංගු ඇන්තොසයිනින් නැමැති ප්‍රතිඔක්සිකාරය නිසා ඇස්වල රුධිර ගමනාගමනය ක්‍රමවත් කර පෙනීම පැහැපත් කරනවා. සම සහ හිසකේ සෞඛ්‍ය. කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරන නිසා සම රැලි වැටීම පාලනය කරලා තාරුණ්‍ය රැක දෙනවා. විශේෂයෙන් හිස්කබලේ රුධිර සංසරණය වැඩි කරලා හිසකේ ශක්තිමත් කරනවා. සීනි මට්ටම සහ විෂ නාශක ගුණය. රුධිරයේ සීනි අවශෝෂණය පාලනය කරන අතරම ශරීරයේ ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කර අක්මාවේ සෞඛ්‍ය ආරක්ෂා කරනවා. ජීවක ඇත්තටම නිල් කටරොළු කියන්නේ සම්පූර්ණයෙන්ම රූපලාවන්‍ය සත්කාරයක් වගේම මොලයට දෙන ඔසුවක්. හැබැයි මේ මල් දිනපතා නැවුම හොයාගන්න එක හැමෝටම ලෙහෙසි නෑ. මම දැක්කා දැන් මේ වගේම සාරය ඉතාමත් පිරිසුදුව පවුඩර් කරලා කැප්සියුල්ස් blue pea flower capsules විදියට මිලදී ගන්න තියෙනවා. ඒ වගේ පහසු ක්‍රමයක් භාවිතා කරන එක වඩාත් සාර්ථකයි නේද? අනිවාර්යයෙන්ම නෙත්මි. නිල් කටරොළු වල තියෙන ඇන්තොසයිනින් කියන ගුණය උපරිමයෙන් ලබා ගන්න නම් එය නිසි ලෙස වියලා සකස් කර යුතුයි. පිරිසිදු නිල් කටරොළු සාරය අඩංගු කැප්සූල භාවිතා කිරීමෙන් අපට નિયમિત මාත්‍රාව ඊටාම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේවා ශාකමය කැප්සූල් ලෙස ලැබෙන නිසා ඕනෑම අයෙකුට භාවිතය ඊටාම සරලයි. ජීවක මේ වගේ නිල් කටරොළු කැප්සියුල්ස් භාවිතා කරද්දී අපි මතක තබා ගත යුතු දේවල් මොනවාද? ප්‍රධානම දේ තමයි නිෂ්පාදන ලේබලයේ සඳහන් උපදෙස් පිළිපැදීම. සාමාන්‍යයෙන් දිනකට කරල් එකක් හෝ දෙකක් ගැනීම ප්‍රමාණවත්. ඔබේ මතක ශක්තිය සහ රූපලාවන්‍ය සෞඛ්‍ය වෙනුවෙන් මෙය දිගු කාලීන වුණත් භාවිතා කරන්න පුළුවන්. ඊටාම ආරක්ෂිත ඔසුවක් විදියටයි අපිට පේන්නේ. ඔබට අවශ්‍ය නම් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති සැමදියෙන් මේවා පහසුවෙන් ඇනුම් කරන්නත් පුළුවන්. බොහොම ස්තුතියි ජීවක. අද අපි දැනගත්තා අපේ ගෙවත්තේ තිබුණු නිල් කටරොළු මල්වල තියෙන මහා බලය ගැන. ස්තුතියි නෙත්මි. ස්වභාව ධර්මයෙන් තියෙන මේ අපූර්ව දේවල් ගැන අවබෝධයෙන් පාවිච්චි කරලා නිරෝගී ජීවිතයක් ගත කරන්න හැමෝටම පුළුවන්. එහෙනම් හරිත රහස ඊළඟ කතාංගයෙන් තවත් වටිනා ඖෂධීය රහසක් සමග අපි නැවත හමු වෙමු. ඔබ සැමට නිරෝගී දිනයක්.